ඉස්කෝලේ එහෙම නැත්නම් ක්ලාස් එකක් ඉවර වෙලා ගෙදර එනකොට ඔයාට දැනෙන මහන්සිය ගැන මම හොඳටම දන්නවා. ඉතින් ගෙදර ආපු ගමන් මම බෑග් එක මුල්ලකට විසික් කරලා විනාඩි කිහිපයක් විතරක් රෙස් කරනවා කියලා හිතාගෙන ඔයා ඇඳට වැටෙනවා. හැබැයි ඉතින් ඔයා දන්නේම නැතුව පැය 3-4ක් ගෙවිලා ගිහිල්ලා ඉවරයි. ඔයා එක අකුරක්වත් පාඩම් කරලා නැහැ. එක පොතක්වත් අතින්වත් අල්ලලා නැහැ. ඔව් ඒ වෙලාවට ඔයාට ඔයා ගැනම දැනෙන්නේ මහා අමුතු වරදකාරී හැඟීමක් නේද? හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ මහන්සියවත් ඔයාගේ ඩිසිප්ලින් නැතිකමේවත් ප්‍රශ්නයක් නෙවෙයි. ඇත්තටම ඉස්කෝලේ ඉවරලා පස්සේ ඔයාට ෆෝකස් කරන්න බැරි වෙන ප්‍රධානම හේතුව තමයි ඔයාගේ මොළය ෂට් ඩවුන් මෝඩ් එකට ගිහින් තියෙන එක. ගොඩක් අය මේක බලෙන් වෙනස් කරන්න හදන විදිය සම්පූර්ණයෙන්ම වැරදි. ඉතින් අන්න ඒ නිසයි මේ වීඩියෝ එකෙන් මම ඔයාට ගොඩක් අය නොදන්න ප්‍රබල ස්ටඩි ටෙක්නික්ස් 8ක් අරගෙන එන්නේ. මේ ක්‍රම ටික ඔයාගේ මොළය රීචාර්ජ් කරලා ෆෝකස් එක වැඩි කරලා ඔයාගේ කම්මැලිකම සදාටම නැති කරලා දානවා. හරි ඉතින් අපි දැන් කතා කළා හොඳටම ඇති. අපි එහෙනම් අපේ වැඩේ පටන් ගමු. අංකාට ක්‍රියාශීලීව යථා තත්ත්වයට පත් වෙන්න. ඔයාට දැන් ඇත්තටම මහන්සි නේද? දවසම පන්තියේ වැඩි වෙලා බෝඩ් එක දිහා බලාගෙන අහගෙන ඉන්න වගේ රඟපාලා ඔයාට ගොඩක් මහන්සි ඇති නේද? බොරු කියන්න ඕනේ නැහැ. ඇත්තටම කම්මැලික් වගේ ඇඳට වැටිලා නිදා ගන්නව වෙනුවට ඇක්ටිව් රීසෙට් එකක් try කරන්න. ඔව් මම කියන්නේ ඇත්ත. ඔයාගේ ඇඟ පොඩ්ඩක් හොලවන්න. නැගිටින්න. ඇඟ පොඩ්ඩක් ස්ට්‍රෙච් කරන්න. ඔයාගේ මොළයට ආයෙත් පණ ගන්නන්න පුළුවන් විදිහේ ඇඟ හිරිවැටෙන්න ඇල්ලතර ටිකක් නාගන්න. එහෙම නැත්නම් එළියට ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදින්න. අනේ ඒත් මට මාරු මහන්සිය කියන නිදහසට කාරණා නම් මට කියන්න එන්න එපා. ඔයා දන්නවද ඇත්තටම මහන්සි වෙන්නේ කොතනද කියලා? ඔව් ඒ තමයි ඔයා විභාගේ ෆේල් වෙලා මොළේ මරණු කෙනෙක් වගේ දවස්ම ෆෝන් එක දිහා බලාගෙන කාලේ කෑව නේද කියලා තේරෙනකොට දැනෙන මහන්සිය අද දැනෙන මහන්සියට වඩා ගොඩක් වැඩි. ෆිසිකල් ඇක්ටිවිටි නැත්නම් ශාරීරික ක්‍රියාකාරකම් කියලා කියන්නේ ඔයාගේ රහස් කෝඩ් එක. ඉතින් ඒකින් ඔයාගේ ලේ ගමනාගමනය වේගවත් කරලා ඔයා පාවිච්චි කරන්නේ නැති ඔය මොළයට ඔක්සිජන් පම්ප කරනවා. නිකම්ම වචන දිහා බලාගෙන තේරුණා වගේ ඉන්නව වෙනුවට ඇත්තටම පාඩම් කරන දේ මතක හිටින්නේ අන්න එතකොටයි. ඉතින් ඒ නිසා නිදාගන්න ඕනි පොඩි ළමෙක් වගේ හැසිරෙන එක දැම්ම නවත්තලා නැගිටලා ඔයාටත් මොලයක් තියෙනවා වගේ වැඩ කරන්න පටන් ගන්න. අංක 7 ඉස්කෝලේදීම පාඩම් කරලා එන්න. හරි. ඔයා හිතනවද ගෙදර ගිහිල්ලා ඔයාට පාඩම් කරන්න පුළුවන් වෙයි කියලා? ඇත්තටම බෑ. ඔයාට ඒක කරන්න ගොඩක් අමාරුයි. මොකද ගෙදර කියලා කියන්නේ ඔයාගේ මොළය ෂට් ඩවුන් වෙන තැන. ඔයාගේ ෆ්‍රිජ් එක ඔයාට කතා කරනවා, ඇඳ දැක්කම නිදා ගන්නම හිතෙන්නේ. TikTok බැලුවම පාඩම් කරන්න උදව් වෙනවා කියලා හිතලා ඔයාවම රවට්ට ගන්නවා. දැම්ම බොරු කියන එක නවත්ත ගන්න. ඔයාට තියෙන එකම එක වැඩයි. පොත අරින්න, කියවන්න, මතක තියාගන්න. හැබැයි ඔයා තෝරගත්තේ කම්මැලිකම. ඉතින් ඒකට පොඩි විසඳුමක් තියෙනවා. ඒ තමයි ඉස්කෝලේම හරි එහෙම නැත්නම් ලයිබ්‍රරි එකේ හරි ඉඳලා පාඩම් කරන එක. ඒ පරිසරය වගේ මොළේ බලෙන් හරි වැඩ කරන මෝඩ් එකට දානවා. ඉතින් ඒ ඇඳන් නැහැ, ෆ්‍රිජ් එක නැහැ, ඔයාගේ ටීවී එක නැහැ. තියෙන්නේ ඩෙස්ක් එකයි, පොත් ටිකයි සහ ඔයා වගේ කම්මැලි නැතුව ඇත්තම වැඩක් කරන්න උත්සාහ කරන මිනිස්සු විතරයි. ගෙදර එන්න කලින් ඔයාගේ පාඩම් ටික එතනදිම ඉවරයක් කරගන්න. එතකොට ගෙදර ආවට පස්සේ දවස අපතේව කියලා දුක් වෙන්නේ නැතුව ඔයාට පුළුවන් නිදහසේ ඉන්න. අංක 6 සිහිය සහ හුස්ම ගැනීමේ ව්‍යායාම. ඔයාගේ මොළයේ පිස්සු වැටිලා ස්ට්‍රෙස් එක උඩරමයටම ගිහින් කොච්චර උත්සාහ කළත් තප්පර 5කට වඩා එක දිගට ඔයාට ඔයාගේ පාඩමක් ගැන ෆෝකස් කරන්න බෑ. මේක ඔයාටත් ගොඩක් පුරුදුයි නේද? ඒකට හේතුව ඔයාගේ මොළයට මහන්සි වීම විතරක් නෙවෙයි, මොළය ඕවර්ලෝඩ් වෙලා තියෙන එක. ඉතින් සිහි පිහිටුවා ගැනීම සහ හුස්ම ගැනීම ව්‍යායාම කියන්නේ නිකම් බොරු කතා නෙවෙයි. අපි අපේ භාෂාවෙන් කියනවා නම් අපි ආනාපානසති භාවනාව කියලා කියන්නේ. අන්න ඒ වගේ දේවල්. ඉතින් ඒවා ඇත්තටම වැඩ කරනවා. අතීතය ගැන දුක් වී අනාගතය ගැන බය වී ඉන්නව වෙනුවට වර්තමානය ගැන අවධානය දෙන්න ඔයාගේ මොළේ පුහුණු කරන්න ඕනේ. ඉතින් ඒත් ඒක කරන්නේ කොහොමද? සරලයි. ඔයාගේ හුස්ම ගැන අවධානය දෙන්න. හුස්ම ඇතුළට යන හැටි, එළියට එන හැටි දැනෙන්න හරින්න. ඔයාගේ ඇඟේ තියෙන තද ගතිය අතහැරලාම දාන්න. හැමතිස්සෙම කලබලෙන් දුවන්නේ නැතුව ඇවිදින පියවරවල් ගැන හොඳට අවධානයෙන් හිමිලීට ඇවිදින්න. කනකට උනත් ඔහේ කිලිනව වෙනුවට කෑම වල රස බලමින් ආහාර ගන්න පුරුදු වෙන්න. මේවට වෙලාව නැහැ කියලා ඔයා හිතනවා නම් ඔයා සම්පූර්ණයෙන්ම වැරදි. හිත වෙන කොහේ හරි තියාගෙන පැයක් පාඩම් කරනවා වෙනුවට විනාඩි 5ක ආනාපානසති භාවනාවක් දායන් සම්පතක්. අංක 5 වතුර බොන්න, නියම කෑම කන්න. ඔයා කැෆෙන් බිබී ජංක් ෆුඩ් කෑලි 3ක් එහෙම නැත්නම් ෂෝටිස් කෑලි 3ක් කාලා පාඩම් කරන්න පටන් ගන්නවා. ඒකේ ප්‍රතිඵලය ඉතින් ඔයාටම පේන්න තියෙනවා. ඔයාගේ මොලේ නිකන් හරියට එයාපෝට් එකේ තියෙන ෆ්‍රී වයිෆයි එකක් වගේ. හරිම ස්ලෝ. මොකද ඔයාගේ මොලේ දුවන්නේ සුගර් වලින් සහ විජලණයෙන්. ඉතින් ඉන්ධන නැත්තම් ෆෝකස් එකකුත් ඔයාට නැහැ. ඉතින් කිසිම සිහියක් නැති කෙනෙක් වගේ පැණි බීමයි, චිප්ස් පැකට්යි, ෂෝටිස් ගිල්ල පාඩම් කරනවා වෙනුවට ඔයාගේ මොලේ ක්‍රියාවිත වෙන එක නවත්ත ගන්න තියෙන එකම ක්‍රමය තමයි වතුර බොන එක.
අපේ ඇඟේ වැඩිපුරම තියෙන්නේ වතුර. එනර්ජි ඩ්‍රින්ක්ස් නෙමෙයි. ඉතින් ඒක අමතක කළොත් එහෙම ඔක්කොම වරදිනවා. ෂෝටඩ් ස්කෑම් වෙන්නේ ඉක්මනින් මගේ ශක්තිය බැහැලා යන එක. ඇට වර්ග, පළතුරු වර්ග, ප්‍රෝටීන් වගේ නියම කෑම කෑවම ඔයාගේ මොලේ තියුණු වෙනවා වගේම හොඳට වැඩ කරන්න පටන් ගන්නවා. හරියට කෑම කනවා කියලා කියන්නේ හරියට හිතනවා කියන එකටයි. ඒ නිසා ඔයාගේ ඇඟ කුණු කුඩයක් වගේ පාවිච්චි කළොත් එහෙම පාඩම් කරන එක තවත් අමාරුණෙක විතරයි වෙන්නේ. ඉතින් මතක තියාගන්න. ඒ නිසා ඔයා කන කෑම ටික හොඳට තෝරලා බේරලා පාවිච්චි කරන්න. අංක 4. සූදුමගින් අවධානය ගන්න. මොකද මේ සෝඳමගින් අවධානය ගන්න කියලා කියන්නේ? මෙහෙමයි. ඔයාගේ නහය පාවිච්චි කරන්න. පෙපර්මින්ට් සහ රොස්මරි වගේ සුවඳවලට පුළුවන් ඔයාගේ මොළය උත්තේජනය කරලා ෆෝකස් එක වැඩි කරගන්න. පාඩම් කරන වෙලාවට ඔයාට හිතනවා නම් අනේ මට කිසිම දෙයක් මතක නැහැ මම නිකමක් වගේ දේවල් හිතනවා නම් ඔයාට ඒ දේවල් හිතන එක වළක්ව ගන්න මෙන්න මේ සුවඳවලට පුළුවන් වෙනවා. ඒත් ඉතින් ඒක කොහොමද වෙන්නේ? හරි ඒක වෙන්නේ මෙහෙමයි. සමහර සුවඳවල් තියෙනවා ඒවා අපි පාඩම් කරන වෙලාවට පාවිච්චි කරපුවාම අපිට වෙනත් වෙලාවක ඒ සුවඳ දැනුනට පස්සේ වෙන්නේ අපි පාඩම් කරපු දේවලුත් නිකම්ම අපේ ඔළුවට එන එක. මේක ඇත්තටම බොරු දෙයක් නෙමෙයි. මේක ඇත්තටම විද්‍යාත්මකව තහවුරු කරන ලද දෙයක්. මොකද ඔයා දන්නවද? ඔයාගේ මොළේ නිර්මාණය වෙලා තියෙන්නේ සුවඳවල වලට ප්‍රතිචාර දක්වන්නයි. අනිත් මිනිස්සු ඔයා ළඟින් දුවලා යන එක නවත්තන්න ඔයා ඩීඩ්‍රන්ට් එකක් පාවිච්චි කරනවා නේද? අන්නේ ලොජික් එකම තමයි මෙතනත් තියෙන්නේ. ඔයාගේ ගඳ වහ ගන්නව වෙනුවට මේකෙන් කරන්නේ මොළේ ෆෝකස් මෝඩ් එකට අන්ලොක් කරන එක. ඉතින් ඊළඟ පාර මොන හරි පාඩම් කරන්න ගද්දී මොන හරි සුවඳකුත් ළඟින් තියාගෙන පාඩම් කරන්න පටන් ගන්න. වෙනස ඔයාටම තේරෙයි. අංක 3 බයිනරල් බීට්ස් පාවිච්චි කරන්න. මේ නම ඇහුනම ඔයාට නිකන් මාර ගහම්බීරයි වගේ පේනුනට මේකෙන් ඇත්තටම කරන්නේ ශබ්ද තරංග පාවිච්චි කරලා ඔයාගේ මොළයේ තියෙන ෆෝකස් මෝඩ් එක රවට්ටන එක. ඉතින් මේ බයිනරල් බීට්ස් හරියට නිකන් ඔයාගේ මොළයට තියෙන නීති අනුකූල නියෝගයක් වගේ. හරියට නිකන් ඔයා පාඩම් කරන්න නැතුව ඉද්දි ඔයාගේ මොළේ පාඩම් කරන්න පොළඹවන නීති අනුකූල නියෝගයක් වගේ. හැබැයි ඉතින් දැන් මට පාඩම් කරන්න නිශ්ශබ්දතාවයේ ඕනේ කියන බොරු නම් කියන්න එපා. මොකද ඔයාගේ මොළය ඇතුලේ කැඩුණු රෙදි හොදන මැෂිමක් වගේ සද්දට වැඩ කරද්දී නිශ්ශබ්දතාවයෙන් කිසිම වැඩක් නැහැ. YouTube එකට හරි Spotify එකට හරි ගිහිල්ලා දැම්ම බයිනරල් බීට්ස් එකක් ප්ලේලිස්ට් එකට දාගන්න. හෙඩ්ෆෝන් එකක් කන ගහගෙන ඔයාගේ මොළයට ඒකේ වැඩේ කරන්න දෙන්න. ඒක එහෙම යද්දී ඔයා ඔයාගේ පාඩමට අවධානය යොමු කරලා ඔයා පාඩම කරගෙන යන්න. ටික දවසක් මේක කරගෙන යද්දී ඔයාටම දැනෙවි ඇත්තටම වෙනසක් තියෙනවායි කියලා. අංක 2 ස්ටඩි බඩි කෙනෙක් ඔයාගේ මේසුලින් තියාගන්න. හරි ඒ මොකද්ද මං කිව්වේ? ඔව් මොකක් හරි බෝනිකෙක් පොඩි රබර් ඩක් කෙනෙක් හරි මොකක් හරි කැමති රූපයක් ඔයාගේ මේසුලින් තියාගන්න. එයා තමයි ඔයාගේ ස්ටඩි පාර්ට්නර් වෙන්නේ. ඔයාගේ පාඩම් කරන එක පාලනය කරන පුද්ගලයා. ඉතින් ඔයා පාඩම් කරන වෙලාවේ ඔයාගේ අවධානය පිට යන හැම වෙලාවකම අර ඔයාගේ රූපේ දිහා බලන් ඉඳලා ඔයාගේ මේ කම්මැලිකම එයා විනිශ්චය කරනවා නේද කියලා හිතන්න. ඔයා එයා එක්කම ගිවිසුමක් ගහගන්න. මේ රූපේ මගේ මේසුලේ තියෙනකම් මම එක දිගටම ફોකස් එකකින් වැඩ කරනවා කියලා. හරි. ඒක ටිකක් අහන්න බොළඳයි වගේ නේද? හැබැයි ඉතින් මතක තියාගන්න දවසම ෆෝන් එක ඔබ ඉඳලා විභාගේ ෆේල් වෙන එක ඊට වැඩිය කොච්චර බොළඳද කියලා. අංක 1 අනිත් අයත් එක්ක එකතු වෙලා පාඩම් කරන්න. ඉතින් මේක තමයි ගොඩක්ම වැදගත් පොයින්ට් එක වෙන්නේ. පාඩම් කරන එක කම්මැලි අමාරුයි කියලා දුක් වෙනව නේද? ඉතින් ඔයාගේ කාමරයට වෙලා තනි වෙලා ඉන්න එක නැවතුවා නම් ඔයාගේ මොලේ හැම විනාඩි 5කට සැරයක්ම ෂට් ඩවුන් වෙන එකක් නම් නැහැ. ගිහින් පාඩම් කරන යාළුවෝ සෙට් එකක් හොයාගන්න. අනිත් අයත් එක්ක පාඩම් කරනකොට ඔයාට අනිවාර්යයෙන්ම ඒකට සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා. ඔයාට තනින් ඉඳි හිතන කම්මැලිකම යාළුවොත් එක්ක පාඩම් කරද්දී එහෙම හිතෙන්නේ නැහැ. මොකද එයාලා පාඩම් කරනවා දකිනකොට ඔයාට ඔයා ගැනම බයක් ඇති වෙනවා. අනේ මම මේ කට්ටිය වගේ පාඩම් කරන්නේ නැහැ නේ. මම නිකමෙක් වගේ නිකම්ම ගෙදර වෙලා ෆෝන් එක ඔබ ඉන්නගෙන කරන්නේ වගේ දේවල් ඔයාගේ ඔළුවට ඇවිල්ලා නිකම් ඔයාව මොටිවේට් වෙනවා. එයාලත් එක්ක ඉඳි පාඩම් කරන්න. පුදුම වෙන දෙයක් නැහැ. ඉතින් කිසිම දෙයක් තේරෙන්නේ නැති ගෝල්ඩ් ෆිෂ් කෙනෙක් වගේ නෝට්ස් දිහා බලාගෙන ඉන්නව වෙනුවට ඔයා ඇත්තටම අලුත් දෙයක් ඒකෙන් ඉගෙන ගනීවි. ඉතින් ඒ නිසා අඩු ලකුණක් එහෙම නැත්නම් අඩු GP එකක් තියාගෙන තනියම දුක් වෙන එක දැම්ම නවත්තන්න. ස්ටඩි බඩි ස්ටඩි එකක් හොයාගෙන හැමතිස්සෙම මැසේජ් ළඟනවා වෙනුවට ඔයාගේ කට ප්‍රයෝජනවත් එකට පාවිච්චි කරන්න. ඉතින් මම අද මේ කියලා දීපු ටිප්ස් 8 පාවිච්චි කරලා ඔයා කලින් හිටපු එක්කනට වඩා අලුත් version එකක් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න. ඉතින් මේ ටිප්ස් 8න් ඔයා කැමතිම ටිප් එක මොකක්ද කියලා පළවෙනි කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.